ලංකාවේ දෙවන රාජධානිය කිස්තු වර්ෂ ගණන් දිව යන ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන රාජධානිය තමයි පැරණිම රාජධානියක් ලංකාවේ පොළොන්නරු රාජධානිය. ජනනාථපුරම් මම්මරචෝන මණ්ඩලම් ආදී නම් වලින් හඳුන්වන මේ ඓතිහාසික රාජධානියේ නිදහස් දවසේ අද අපිට පුංචි නිදහසක් ලැබුණ නිසා අපි ආවා පොළොන්නරු රාජධානිය දැක බලා ගන්න. පොළොන්නරු රාජධානිය අනුරාධපුර රාජධානියෙන් පස්සේ පස්වෙනි මිහිඳු රජුරුවන්ගෙන් පස්සේ අනුරාධපුර රාජධානිය බිඳ වැටෙනවා. එයින් පස්සේ උපරාජධානියක් බවට පත් වෙච්ච පොළොන්නරු රාජධානිය තමයි අපේ රටේ පාලන මධ්‍යස්ථානය බවට පත් වෙන්නේ. මෙහි ආරම්භක පාලකයා චෝලයෝ බවට පත් වුණත් පළවෙනි විජයබාහු රජු තමයි මෙහි සිංහල පළවෙනි පාලකයා බවට පත් වෙන්නේ. වටදාගේ 60දාගේ 8දාගේ තමයි එකම තැන දැක බලා ගන්න පුළුවන්. වටදාගේ 60දාගයත් 8දාගයත් තුළ දළදා වහන්සේ වැඩ හිටියා කියලා සාහිත්‍ය ඉතිහාස පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තුළ සාහිත්‍ය මූලාශ්‍ර තුළ සඳහන් වෙනවා. මේ 60දාගේ දින 60ක් ඇතුළත නැත්නම් පැය 60ක් ඇතුළත හැදුවා කියලාත් දින 60ක් ඇතුළත හැදුවා කියලාත් සඳහන් වෙනවා ඉතිහාසයේ. අර තියන්නේ 8දාගේ ඒ 8දාගේත් දළදා වහන්සේ තැන්පත් කරලා වැඩ හිටියා කියලා සඳහන් වෙනවා. මේ තියෙන නිස්සංකලතා මණ්ඩපේ හරිම වටිනා දර්ශනීය දසුන් පෙළක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ තමයි අපේ රටේ ප්‍රෞಢත්වය මහා කළුගල් සිකර සියුම් කැටයම් කලාවෙන් පෝෂණය කරලා හරි ලස්සනට නිර්මාණය කරපු තැනක් තමයි පොළොන්නරු රාජධානිය කියලා කියන්නේ. ඉතින් අපිට දාවන් පස්සේ මේ පුරාවිද්‍යා ස්ථාන දැක්කහම හරිම ප්‍රෞಢත්වයක් අපේ සංස්කෘතිය තුළ දැකනවා. මට උවමනා වෙන්නේ අපේ ජාතියට මේ වගේ ප්‍රෞಢත්වයක් අපේ ජාතිය නිකම් හිස් ජාතියක් නෙවෙයි. හොඳ ප්‍රෞಢත්වයකට සංස්කෘතියකට උරුමකම් කියන, ඒ වගේම හොඳ කලාවකට උරුමකම් කියන, ඒ වගේම මහා ආධ්‍යාත්මික සිතුවිලි දාමයකින් හෙබි පිරිසක් කියන එක පෙන්වන්න තමයි අපිට උවමනා වෙන්නේ. නිසා අද අපේ තියෙන තූපාරාම විහාරයේ ඒ වගේම නිස්සංකලතා මණ්ඩපේ මේ පැත්තෙන් ගත්තාම 60දාගේ දවස් 60කින් මේ වගේ දෙයක් නිර්මාණය කරන්න කොයිතරම් අපේ ජාතිය ශක්ති සම්පන්න වෙනවද. එක පැත්තෙන් එහා පැත්තේ තියෙනවා ගල්පොත ශිලාලිපිය, ඒ වගේම සත්මහල් ප්‍රාසාදේ, ඒ වගේම බෝධිඝරේ, විහාරයේ ආදී බොහෝ දර්ශනීය දසුන් පෙළක් අපිට මේ පොළොන්නරු රාජධානියේ උඩමළුවට ආවන් පස්සේ දැක ගන්න පුළුවන්. එහා පැත්තේ තියෙනවා පරාක්‍රම බහු රජු විසින් නිර්මාණය කරපු ගල් විහාරය. ඉතින් මේ ස්ථාන දෙක දැක්කහම අපේ ජාතිය කොයිතරම්නම් ශක්ති සම්පන්න ජාතියක්ද. මෙන්න මේ ජාතිය රැකගන්න, මේ ජාතිය නැවත පනපවන්න තමයි අපි ආකල්ප වලින් සපිරි සංඝ පරපුරක් දරු පරපුරක් නිර්මාණය කරන්න මෙස්සිත් අන්න නිර්මාණය කරන්නේ. ඉතින් අද අපිට විවේකයක් ලැබුණ පුංචි මොහොතේ අපි ආව පොළොන්නරුවට මේ පරාක්‍රම සමුද්‍රයේ රට මැද තියෙන මහා සමුදුරේ සිසිලස විඳමින් මේ සුන්දර පරිසරය දැක බලාගෙන වන්දනාමාන කරගෙන අපේ පුංචි හාමුදුරුවන්ට මේ රටේ තිබෙනා වටිනාකම පෙන්වන්නයි අද ආවේ. ඉතින් මට උවමනා වුණා ඔබටත් ඒ ගමම් මගේ තිබෙන වටිනාකම් පෙන්වලා දෙන්න.
පොළොන්නරු රාජධානියට ආවන් පස්සේ හම්බුණ හොඳ හිතවතෙක් සුදර්ශන අයියා. සුදර්ශන අයියා මේ ස්ථාන භාර වෙන නිලධාරිවරයෙක්. ඉතින් මම මේ සුදර්ශන අයියාගෙන් නොදැන තියෙන ඉතිහාසය දැන ගැනීම පිණිස කරුණු විමසුවා. සුදර්ශන අයියා ලස්සන විස්තරයක් මට මේ ගැන කළා. මේ පුණ්‍ය භූමියට ආවන් පස්සේ ඇත්තම හිත නිවන තැනක්, හරි සුන්දර තැනක්. මේ තියෙන්නේ තූපාරාම පන්සලනේ. තූපාරාම විහාරයේ මේක විශාල බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා ඉස්සරනේ. මම අහලා තිනවා මේකේ මේ භූමිය නැත්නම් මේ විහාරයේ ඇතුලේ ආලෝකය රඳවා ගැනීම සඳහා ප්‍රතිමා වහන්සේලා සඳහා භාවිත කරලා තියෙන පාෂාණය මේ ඒ විශේෂ පාෂාණයක් කියලානේ. පාෂාණ වර්ග කිහිපයක් තියෙනවා අපි හඳුන්වන්නේ. ඔව්. ඒ ආලෝකේ විහිදුවා ගන්න වෙනම මේ ක්‍රියාමාර්ගය උදල් කරන රජතුමා මේ බුදුරජාණන් වහන්සේගේ නේත්‍රවලට මැණික් ගල් තමයි ඔබ්බලා තියෙන්නේ. ඔව්. ඒක මේ අය සමාධි බුදු ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරනකොට සමාධි බුදු ප්‍රතිමා වහන්සේගේ ඉස්සලා නෙල් මාණික්යන් ඔබ්බලා තිබ්බා කියලා සඳහන් වෙනවා. මේකෙත් එහෙමයි. ඔය එහෙමයි යන්නේ. එතකොට මේකේ උඩ මේ කවුණක් තියෙන කවුළුවෙන් හිරු එළිය නේත්‍රවලට වටනහම නේත්‍ර වලින් දිස්නේ එළියට ආපුවාම සම්පූර්ණ විහාර මන්දිරම ආලෝකවත් වෙනවා. ඇතුළට ගියන් පස්සේ මොකද තේරෙන්නේ? මේක ගෙඩිගේ සම්ප්‍රදාය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ගෙඩිගේ සම්ප්‍රදාය නේද? ඒ වහලේ සියල්ලම ගඩොලින්ම තමයි නිම කරන්නේ. මේ මහා දැවැන්ත විහාර මන්දිරය මේක බලන්නකෝ මේ මහා විශාල විහාර මන්දිරය සම්පූර්ණ ගඩොලින් සහ කළුගල් භාවිතයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පාදම තාම ශක්ති සම්පන්න. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක ශක්ති සම්පන්න වුණ ගෘහය හරිම ශක්තිමත්. ඉතින් ෆවුන්ඩේෂන් එකට දාලා තියෙන්නේ කළුගල්. මේ යට කොටස බලන්න මහා කළුගල් පාදමක් තමයි මේකට දාලා තියෙන්නේ. මේ ලස්සන මන්දිරයක් කැටයම් කරලා හරියට අර ඉන්දියාවේ කැටයම් සමග අශෝක විහාර භූමින් වගේ ලස්සන කැටයම් භාවිතාවක් සිදු කරලා තිනවා. අය මේ වටදාගය ගැන අයියට කියන දෙයක් ඇතිනේ. මේ වටදාගය අතිවිශ නිර්මාණයක්. මේක අපේ වුණ තියෙනවා අතන ගල් කැටයම. බීරුළු කැටයම. ලංකාවේ කොහොමවත් මේ වගේ බීරුළු කැටයමක්. බීරුළු කැටයමනේ. හරි ඒක ත්‍රිමාන විදිහ නිර්මාණය කරලා තියන්නේ නේද? මේ විදිහ පෙනෙන්න අපේ හම්බුන්නේ අර ලේ කැටයම් වලින් වගේම එළිය විනිවිද පෙන නිර්මාණය කරලා තියෙනවා. ඔව්. ඒක කොටලා නෙමෙයි. ඒ කැටයම නිර්මාණයම කරලා. ඔබ්බලා තියෙනවා ගන්න නේද? ඒ කියන්නේ මතු පිටට අරගෙන තියෙන කැටයම. ලේ කැටයම වගේම තමයි يعني කල් වලින් වෙන භාග ගැන අලවලා තියෙනවා තමයි කළු කලමයි භාවිතා කරලා. තනි කළු කල නේද? මෙතනට එහා පැත්තේ තියෙන්නේ 60 දාගේ නේද අයියා? මෙතන 8 දාගේ. ඔව් මෙතන එහා පැත්තේ 60 දාගේ, මෙතන 8 දාගේ, මෙතන නිස්සංකමතා මණ්ඩපයනේ. දැන් බෝධිගිරිය තියෙනවා. ඔව්. පියම් විහාරයේ ඇතුළ බලන්න. පරිපලක් මේක ඇතුළන්නේ. ඔව්. අපේ තට්ටු නිවාස ආරම්භ කළා තියෙන්නේ අනුරාධපුරයේ සහ පුරවන රාජධානි සමයේ. අපි දිනු වෙලා තියෙන්නේ නේ. අද මේ එන්නකෝ. මේ පරිපලක් උඩට යන්න මේවා දකින්න ලැබෙන්නේ නැහැ. මේවා පුරාවිද්‍යාත්මක වශයෙන් සංරක්ෂණය කරලා තියෙන්නේ. උඩට යන්න උඩ මළුවට යන්න ලස්සන පරිපල පියගැටවල් 40 25කට තියෙනවා නේද? ඔව් පියගැටවල් 25කින් විතර මන්දිර මේවා මේ අද කාලේ හැදිච්ච දේවල් නෙමෙයි. මීටර් සියවස් 1153 වගේ සියවස් 800 සියවස් ගණනාවකට ඈත දිවයන ඉතිහාසයක්. බලන්න අපේ තට්ටු නිවාස නිර්මාණය කරලා තියෙන විදිය. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේනේ. බුදු ප්‍රතිමා වහන්සේ තිබුණා කියන සංකේත විතරයි දැන් තියෙන්නේ. අතර කොනේ බුදු ප්‍රතිමා වහන්සේලා අපිට දැක ගන්න පුළුවන්. නමුත් මේක විශාල බුදු ප්‍රතිමා වහන්සේ නමක් මෙතන වැඩි හිටියා කියන්නේ සාධක මෙතන හම් වෙනවා. මෙතන තියෙන කවුළුවක්. මේ කවුළුවෙන් එන ආලෝක ධාරාවන් භාගතුන් වහන්සේගේ නේත්‍රාවලට වැටෙනවා. භාගතුන් වහන්සේගේ නේත්‍රා වලට මැණික් ගල් ඔබලා තමයි තිබිලා තියෙන්නේ. ඒකෙන් ආලෝක ධාරාවන් ගලා එන භාගතුන් වහන්සේගේ ආධ්‍යාත්මික සුවය වඩවන විදිහට ජනතාවගේ ආධ්‍යාත්මික සුවය පෙන්වන විදිහට තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. මේ බුදු ප්‍රතිමා සංස්ථාව භාවිත කරලා තියෙන ගල් පාෂාණ වර්ගය පවා ආලෝකයෙන් නැත්නම් අඳුරට ආලෝකය ගෙන දෙන පාෂාණ වර්ගය තමයි භාවිත කරා කියලා මේ පුරාවිද්‍යා සාධක මගින් අපිට ඔප්පු වෙන්නේ. බලන්න කොයිතරම් තාක්ෂණයක් අපේ ආදි මුතුන් මිත්තෝ භාවිත කරලා තියෙනවද කියලා. මේ ගල් උල්පසු කළුගල් තනි කළුගල් මේ කළුගලක් උස්සලා මෙහෙම තියන්න තරන්නේ. හරි යන්නේ.
පොළොන්නරු රාජධානියේ ආభాෂයන් දෙකක්. ඒ කියන්නේ Hindu ආభాෂය සහ බෞද්ධ සංස්කෘතිය ආభాෂය ගැබ් වෙලා තිබුණු රාජධානියක්. ඉතින් මේ තියෙන්නේ Hindu කෝවිලක්. මේ පොළොන්නරු රාජධානියේ නටබුන් තියෙන පරිසරයේ පුරාවට ඇවිදිනකොට අපිට Hindu කෝවිල්, ඒ වගේම සිව දේවාල, ඒ වගේම බෞද්ධ විහෙර විහාර හමු වෙනවා. ඉතින් අපි මේ පිටුපස තියෙන්නේ Hindu බැතිමතුන්ගේ තමන්ගේ ආගම සිහි කිරීම සඳහා නිර්මාණය කරපු කළු ගලෙන් නිර්මාණය කරපු සම්පූර්ණ කළු ගලෙන් නිර්මාණය කරපු දේවාලයක්. ඉතින් මෙවැනි දේවාල බොහොමයක් මේ පොළොන්නරු රාජධානිය පුරාවට මේ පරිසර පුරාවිද්‍යා මූලාශ්‍ර පරිසරය තුළ අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. මේ Hindu කෝවිලේ සියලු කැටයම් කළු ගලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පේනව නේද? මේ සියලු මෝල්ඩින් අපි නම් අද මෙසිතරනේ ගහන මෝල්ඩින් සිමෙන්ති මෝල්ඩින්. හැබැයි මේ බොරදාම් ලස්සනට කපලා කළු ගලෙන් තමයි මේ සියලු නිර්මාණයන් සිදු කරලා තියෙන්නේ. කොහොමද අපේ කලාකරුවාගේ ගල්වඩු වගේ දක්ෂතාවයනේ. පුදුම නිර්මාණයක්. දැක්කහම විස්මය ජනවනවා. ලස්සන නිර්මාණයක්. කළු ගලෙන් සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තම ඉන්දියාව සහ ලංකාව කියලා කියන්නේ මේ තරම් ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයන් ලෝකෙට බිහි කරපු රමණීය දූපත්. ඉතින් මේ කැටයම් කලාව කොච්චර පැරණිද? ඒ වගේම කොයිතරම් තාක්ෂණයක් භාවිතා කරලා තියෙනවද මේ නිර්මාණය සිද්ධ කරන්න. මාතුනයක් මත වැඩ සිටින්නේ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ලෝකයේ දෙස බලන ආකාරය පිරිනුවම් පාන්න මොහොතයි තියෙන්නේ. දේශනා කරපු ධර්මයේ දේශනා කරලා හමාරයි. මගෙන් පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලන ආකාරය. පර දුක්ඛ දුක්ඛිතේ මුද්‍රාව. මේ මුද්‍රාව කියන්නේ මෙතන විතරයි. පර කියන්නේ අනුන්ගේ දුකට පිහිට වීම. අවසානයේ මොහොතේ බලනවා මම කාටද පිහිටෙන්නේ. ඕනෑම බුදු කෙනෙක් පිරිනුවම් පාන්න මොහොතකට පෙර සියලු සත්‍ය දෙස මහා කරුණාවෙන් බලනවා. ඒ නිදහස් ඉරියව්වෙන් තමයි වැඩ සිටින්නේ. දකුණු පාදයට බර එනකොට එන හැඩතල තමයි නිර්මාණය වෙලා තියෙන. අපිට කිසිම තැනක වන්දනා කරගන්න නොලැබෙන පිළිම වහන්සේ නම. ඒක බලන්න මේ පිළිම වහන්සේ සැතපෙන පිළිමයක් කියලා නම් කරලා තියෙනවා. හැබැයි අපි දකිනකොට බලනකොට අපට හිතා ගන්න පුළුවන් සැතපෙනව නෙමෙයි කියලා. මොකද බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු ඇලේට. එවනම් බුදුන්ට කියලා නෑ. අවසානයේ උතුම් වේලකන්ට පෙන්වන්න. බාලක වම් සිරිපතුල පල්ලෙහාට යනවා. සැතපෙනලුගේ ඇඟිලි දෙක එක හා සමාන වෙනවා. බාලක එතනින්ම චුරුකට බිමට වැටෙනවා. ඕක කියන්නේ. අපේ දැකිදලා විශ්ේෂී පපුවයි බඩ එක හා සමාන වෙනවා. උඩට නැති නැමෙනවා. කාම්පෙටි කඩාගෙන හැලෙනවා. නෙත් එක අරගෙන යනවා. ඔට්ටේ මේ පැත්තට පාස් වෙනවා. පින්නුවක් පෑවට පස්සේ බර වැඩි. බාල කම්බුලට තියාගත්තු අතේ එළියට යනවා. බුදු කෙනෙක් ජීවමාන වැඩ සිටිනකොට මංගල ලක්ෂණ 216ක් වෙනවා සිරිපතුල. ඒවා සේරම ගිලිහිලා යනවා. සිරිපතුල නෙළුම් පත්නයක් විතරක් හිටිනවා. ඒ අතේ කැල්ලේ කියන්නේ කළු ගලක් යනවා. මේක විහාර දේවල් තුනක්. නිසින්න පටුව, විද්‍යාරාගර දුවාව, නිසින්න පටුන කියලා විහාර දේවල් වලට අල්ලලා මේ පිටි උඩට ගිහිල්ලා ගෙඩිය තාලට වාලා. ඒ බැම්මෙච්චි ගලක් කළා තමයි අතේ කැල්ල කියන්නේ. වෙඩි තිබ්බ තැන කියනකට පපුවේ තියෙන්නේ. අර කළු පාට පැල්ලම් දෙකක් තියෙන මේ ඇඟිලි දෙක චූටි පැල්ලම් දෙකක්. කියන්නේ ඒ කාලේ ඉඳන් සුදු මහත්රු වාගියා. ඒගොල්ලෝ කරන්නේ ඇත්තු මරලා ගල අරගෙන ගජමිතු එකතු කරන සුදු මහත්රු වාගියා. එදා දවසේ මේගොල්ලන්ට ඒ වගේ දේවල් හම්බුවිලා නැහැ. එදා මෙයා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන යනකොට අපේ කට්ටියන් මෙතින් නම් මේ පිළිමහතේ වැඳගෙන ඉන්නවා සුදු මහත්තයා දැකලා තියෙනවා. ළඟට ගිහිල්ලා ඇහුවලු ඇවිඹලා මේ කළු ගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්කත් වඳිනවා. මේ වේ පිහිට අනුවත් අපට තියෙනවා. උඹලගේ බුද්ධගේ ඔච්චරම අනුවත් කියලා පිළිමහතේ වෙඩි තිබ්බලු.
වෙලිලා දඩියම යන අනිත් පැත්ත හැටවත් එකම කොහෙද නැති ඇටෙක් ඇවිල්ලා සුදු මහත්තයා පාගලා මරලා දැම්මලු. මැරුවට පස්සේ අනිත් සුදු මහත්තයාත් අතට වෙඩි කියනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැහලා මැරෙනවා. ඇතා මල පිටිය ඇතුමල් පිටිය උනකට ජනප්‍රවාද කතා. ඔයගොල්ලෝ මේ පිළි මහත්තයා හරියටම පින්නු කියලා දැකලා වන්දින්න නම් අර කෙරවලට ගිහලා බලන්න. කලාකරුවගේ දස්සතාව දැක්කේ තිරිපස්සට ගිහලා බලන්න. එතෙන්ද ගිහලා